ඔයාගේ ත්‍රිවිල් එකෙත් බ්‍රේක් කොයිල් අඩු වෙනවද? එහෙනම් මෙන්න වීඩියෝ එක බලන්න. බ්‍රේක් කොසර් දාන විදිය ගැන තමයි අද අපි වීඩියෝ එක ගෙනල්ලා තින්නේ ඔයගොල්ලන්ට. මේ වගේ වීඩියෝ අපි තවත් ගොඩක් වීඩියෝ අපි කියනවා channel එකෙන්. අපේ වීඩියෝ බලන්න කැමති නම් අපිව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අද එහෙනම් බලමු වීඩියෝ එක මොකක්ද වෙන්නේ කියලා. මුලින්ම අපි බ්‍රේක් ඩ්‍රම් එක ගලව ගන්න ඕන. බ්‍රේක් ඩ්‍රම් එක ගලවලා බලමු අපි බ්‍රේක් කොසර් ගිහිලාද කියලා. ඩට් සීල් එක අයින් කරපුවාම බ්‍රේක් කොයිල් ලීක් වෙනවා නම් බ්‍රේක් කොසර් ගිහිලා තියෙන්නේ. දැන් මේකේ බ්‍රේක් කොසර් ගිහිලා තියෙන්නේ. මේ ඔයිල් ගලනවා. අපි ගලවගමු දැන් බ්‍රේක් කොසර් දාන්න. ලොක් දෙක පන්නලා ලයිනර් එක අපි එළියට ගමු. බ්‍රේක් පිස්ටන් දෙක ගලව ගන්න ඕන. සිලින්ඩර් පිස්ටන් දෙක ගලවලා ඉවරලා අපි බලමු කොහොමද සිලින්ඩර් දෙක හරියට සුද්ධ කරගන්නේ කියලා. වැඩි කොලයක් දාලා සුද්ධ කරගන්න ඕන. දැන් මේ සිලින්ඩර් වල මලකඩ කාලා එහෙම තියෙනවා. සිලින්ඩර් කැපිලක් තියෙනවා. කැපිච්ච සිලින්ඩරුත් තියෙනවා. මේ මලකඩ කාලා එහෙම තියෙනවා නම් අපි සුද්ධ කරගන්න ඕන. වැඩි කොලයක් භාවිත කරලා සිලින්ඩර් ඇතුළ හොඳට සිනිදු වෙන්න සුද්ධ කරගන්න ඕන. මේ වගේ තුනී වැඩි කොලයක් තමයි පාවිච්චි කරන්න අපි සිලින්ඩර් කපන්න. මෙහෙම දෙපැත්තට කපන්නේ නැහැ. මේක උඩට පල්ලෙහාට තමයි අන්න ඔය විදිහට තමයි කපන්නේ. මොකද නැත්තම් සමහර විට රෆ් වැඩි කොලයක් වුණොත් මේ ඉරි හිටින්න පුළුවන්. ඒ හින්දා අර විදිහට කපමු. දැන් බලමු සිලින්ඩර් අපි පිස්ටන් දෙක පිස්ටන් දෙකට බ්‍රේක් කොසර් දාගන්නේ කොහොමද කියලා. මේ කළු පාට වෙලා වගේ තියෙන්නේ ඔය මලකඩ ඇවිල්ලා ඔක්සයිඩ් වගේ බැඳිලා තියෙන්නේ. ඒව සුද්ධ කරගන්න ඕන. බලමු කොහොමද සුද්ධ කරගන්නේ කියලා. හරියටම මේ ටික සුද්ධ කරගන්න ඕන නැත්නම් ඔය තියද්දි හයි කරොත් ආයපහු සිලින්ඩර් ඇතුලේ මලකඩ කනවා. හයි කරනකොට රබර් ග්‍රීස් එහෙම දාලා අපි හයි කරගන්න ඕන මේවා. බ්‍රේක් කොසර් එක පන්නගමු. මෙන්න මේ ටික හරියටම සුද්ධ කරගන්න ඕන. වැඩි කොලයකින් උඩ ටිකක් සුද්ධ කරගන්න ඕන. මේ විදිහට වැඩි කොලෙන් මලකඩට කියන්න හොඳට සුද්ධ කරගන්න ඕන. ඒ මේ පෙන්නන ටික අනිවාර්යයෙන්ම සුද්ධ කරගන්න ඕන. මේ විදිහට වැඩි කොලෙන් හොඳට සුද්ධ කරගත්තාම ආය මලකඩ සුද්ධ කරලා හොඳට රබර් ග්‍රීස් එහෙම දාගන්න ඕන. එතකොට ආය මලකඩ එන්නේ නැහැ කාලෙකට පදින්න පුළුවන්. මේ විදිහට තමයි සුද්ධ කරගන්නේ. මේ ඇතුළ ටිකත් හොඳට සුද්ධ කරගන්න. ඔක්සයිඩ් වගේ බැඳලා තිබුණොත් මේ ඔෂර් එක දාපුවම ඉදිමිලා වගේ හිටිනවා. ඒ හින්දා හොඳට සුද්ධ කරගන්න ඕන. මෙන්න මෙහෙමයි සුද්ධ කරගත්තට පස්සේ පිස්ටන් එක තියෙන්නේ. අපි බලමු බ්‍රේක් කොසර් ඩට් සීල් කොහොමද කියලා. මේ තියෙන ඩට් සීල් දෙක, මේ තියෙන බ්‍රේක් කොසර් දෙක අපි බලමු දාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ පෙන්වන පැත්තට දාගන්න ඕන බ්‍රේක් කොසර් දෙක. ඉස්සෙල්ලා බ්‍රේක් කොසර් එක දාන්නේ මෙන්න මේ විදිහට කට්ටේ ඉස්සරහට එන්න. හරියට බලා ගන්න වීඩියෝ එක. කට්ටේ ඉස්සරහට එන්න තමයි දාගන්නේ. ඊට පස්සේ ඩට් සීල් එක. ඩට් සීල් එක අපි අර කට්ටයක් වගේ තියෙනවා. අන්න ඒකට හරියට වැටෙන්න දාගන්න ඕන. ඔන්න ඔය විදිහට තමයි ඩට් සීල් එක දාගන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි අනිත් පිස්ටන් එකට බ්‍රේක් කොසර් එක දාගමු.
ඔය විදිහට තමයි බ්‍රේක් කුසර් එකයි ඩට් සීල් එකයි අපි දාගන්නේ. අපි බලමු ඊළඟට කොහොමද මේ දෙක පිස්ටන් දෙක සිලින්ඩරයට හයි කරගන්නේ කියලා. රබර් ග්‍රීස් දාලා තමයි හයි කරගන්න ඕන. බලමු වීඩියෝ එකෙන් කොහොමද කියලා. ස්ප්‍රින් එක දාන්න ඕන. මේ විදිහට හයි කරගන්න ඕන. ඊට පස්සේ අපි ලයිනර් දෙක දාගමු. ලයිනර් දාන එකේ වීඩියෝ එකක් මම වෙනම ඔයගොල්ලන්ට ගෙන්නම්. ස්ප්‍රින් දාගන්න විදිය ගැන එහෙම වීඩියෝ එකක් ගෙන්නම්. මේ විදිහට ලයිනර් දෙක දාගෙන ලොක් දෙක දාගන්න ඕන. මේ විදිහට ලොක් එක දාගන්න ඕන අඬුවෙන් කරකලා. ලොක් දෙක දාගත්තට පස්සේ මෙන්න බ්‍රේක් ස්ප්‍රින් එක දාගන්න ඕන. ඊට පස්සේ ලයිනර් දෙක දෙපැත්තට බැලන්ස් කරලා ඩ්‍රම් එක දාගන්න කලින් ලයිනර් දෙපැත්තට බැලන්ස් කර ගන්න ඕන. දැන් අපි දාගමු ඩ්‍රම් එක. ඔය විදිහට බ්‍රේක් කුසර් එක දාගත්තට පස්සේ අනිවාර්යයෙන්ම අපි හුලං අරින්න ඕන. බ්‍රේක් හුලං අරින්න ඕන. ඉස්සරහින් පැඩල් කරලා මෙන්න මේ ඇනින් බ්‍රේක් හුලං අරින්න ඕන. බලමු කොහොමද බ්‍රේක් හුලං අරින්නේ කියලා. ඉස්සරහ බ්‍රේක් පැඩල් එක පැඩල් කරලා අල්ලගෙන මෙන්න මේ විදිහට බ්‍රේක් හුලං අරින්න පුළුවන්. හරි දැන් අපි රෝදේ හයි කරගමු. රෝදේ හයි කරන ගමන් මම දෙයක් කියන්නම්. අනිවාර්යයෙන්ම බ්‍රේක් හුලං ඇරියට පස්සේ බ්‍රේක් ඔයිල් අඩු වෙනවා. ඉස්සරහ බ්‍රේක් පැඩල් එක ගාව තියෙන බෝතලේ අනිවාර්යෙන් බ්‍රේක් ඔයිල් ටික චෙක් කරලා බ්‍රේක් ඔයිල් බෝතලේ ලෙවල් එකට අපි ඔයිල් දා ගන්න ඕන. මෙන්න මේ ලෙවල් එකට ඔයිල් තියෙන්න ඕන. අනිවාර්යෙන් ඒක බලන්න ඕන. එහෙනම් අද මගේ වීඩියෝ එකෙන් ඔයාලා මොන හරි දෙයක් ඉගෙන ගත්තා නම් තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.